මරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණාද අඳුලක් වෙලා ඔබ රැඳිලා නැතේ අඬවන්න මා මේ රැයා කලවන කමාන්ඩෝ රෙජිමෙන්තුව නියෝග කලවන කොටස කමාන්ඩෝ 553යි 262 බලවත් නිලධාරී 1 SLK මොහාන් ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සෙබළ කමාන්ඩෝ 553යි 262 බලවත් නිලධාරී 1 SLK මොහාන් රණවිරුවා කලවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවය කර වසර 22ක සේවා කාලයෙන් පසුව යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින විටදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් 2025 වූ මාර්තු මාස 29 වන දින නියගොස් ඇති බැව් ඉතා සංවේගයෙන් යුතුව මින් දන්වා සිටිමි. මේ බලවත් නිලධාරීගේ හදිසි අභාවයෙන් වෙනුවෙන් පළවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අනදෙන නිලධාරී ඇතුළු සියලුම නිලයන්ගේ සාතිශ්‍ය සංවේගය මින් පළකුණු ලබයි. වර්ෂ 1980ක් වූ මැයි මාස 21 වන දින මාතර මහරෝහලෙහි උපත ලද සෙනරත් ලිවේරලාගේ ක්‍රිෂාන් මොහාන් නම් වන මොහු දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය වෙතින් සිප් 4 සදාන් ලදී. පාසල් වියේදී දීප්තිමත් සිසුවෙකු වශයෙන් පාසලේ සියලු ගුරුවරුන්ගේ හා සහෝදර සිසු සිසුවියන්ගේ සිත් දිනාගත් අතර දැක් වූ ක්‍රීඩා කුසලතාවයන් නිසා පාසලේ කැපී පෙනෙන විනයගරුක හා නිහතමානී සිසුවෙක් විය. තම පාසල් නිම කිරීමෙන් අනතුරුව ලක්විමි ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය රැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව රටදැය වෙනුවෙන් සේවය කිරීම උදෙසා යුද හමුදා සේවය තෝරාගන්න ලැබුවේ ඉමහත් අභිමානයෙනි. තම අභිමානය අභිප්‍රාය මල්පල ගන්වමින් වර්ෂ 2000ක් වූ මැයි මාස 19 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂිත රෙජිමෙන්තුවක් වන කමාන්ඩෝ රෙජිමෙන්තුව වෙත ඉඳුරාම බඳවා ගැනීම අංක 19 යටතේ බැඳී කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසල ඌව කුඩාවය වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා යුද හමුදාවේ අති දුෂ්කර පාඨමාලාවක් වූ කමාන්ඩෝ තෝරා ගැනීමේ පාඨමාලාව හා කමාන්ඩෝ උසස් පෙළ පාඨමාලාව සාර්ථකව හදාරා ලෝකයේ විශේෂ හමුදාවන්ට පමණක් හිමිවන මෙරුන් හිස්පස් මහා කමාන්ඩෝ ලාංඡනය පැළඳීමේ වාග්ය හිමි කරගනිමින් කමාන්ඩෝ සෙබළෙකු වශයෙන් පළවන කමාන්ඩෝ රෙජිමෙන්තුවට ඇතුළත්ව සේවය කිරීමට වරම් ලබන ලදී. බලවත් නිලධාරී 1 SLK මොහාන් තම යුද හමුදා සේවා කාලය තුලදී උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශයන්හි රාජකාරී කරමින් පළවන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අනදෙන නිලධාරී ඇතුළු සියලු නිලයන්ගේ සිත් දිනා ගනිමින් තම යුද හමුදා සේවා කාලය තුලදී නැගෙනහිර මානවීය මෙහෙයුම් පදක්කම උතුරු මානවීය මෙහෙයුම් පදක්කම උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම පූර්ණ භූමි පදක්කම සේවා අභිමානී පදක්කම හා සේවා පදක්කම යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇති අතර මූලික පරිශුද්ධ පාඨමාලාව වනසටන් පාඨමාලාව තාන අපකරුවන් මුදවා ගැනීමේ හා ප්‍රතිතස්ත සටන් පාඨමාලාව සහ ලිපිකරු පාඨමාලාව සාර්ථකව හදාරා ඇත. මෙම වියෝවෙන් තම බිරිඳට සෙනෙහබර ස්වාමි පුරුෂයෙක් අහිමි විය. දරුවන්ට ආදරණීය පියෙකු අහිමි විය. මෑණියන්ට ආදරණීය පුතෙකු අහිමි විය. සහෝදර සහෝදරියන්ට දයාබර සොහොයුරෙකු අහිමි විය. ලක් මාතාවට මාන දයාවෙන් යුත් දේශප්‍රේමී වීරෝදාර රණවිරුකු අහිමි විය. මේ බලවත් නිලධාරීගේ වියෝවෙන් ශෝකයටපත් පවුලේ ඥාතීන් සමග කමාන්ඩෝ රෙජිමෙන්තුවට අයත් සියලුම නිලයින්ද හදපිරි ශෝකයෙන් යුතුව මෙසේ එක්වන්නෙමු. මෙම බලවත් නිලධාරීගේ අවසන් කටයුතු යුහ විධි අංක 2ට අනුව වර්ෂ 2025ක් වූ මාර්තු මාස 31 වන දින හෝරා 16:30 පැයට පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
අභීතරණ විරුවාණනි ඔබ මිය ගියද මව්බිම වෙනුවෙන් ඔබ මහඟු සේවයක් ඉටු කර ඇත. ඔබගේ විශිෂ්ට වූ සේවය වෙනුවෙන් ජාතියේ උදාරතර භක්ති ප්‍රණාමය මින් පුද කරන අතර සසර වසනාතුරා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු. හිරු නැගෙන මොහොතේ හිරු බැස යන මොහොතේ අප ඔබ සදවා සිහිපත් කරන්නෙමු. බිහි කළ මවටද දිනූ දේශයටද අභිමානයක් වූ ඔබේ නාමයටත් ඔබ කළ සේවයත් සදා අමරණීයයි. අපි ඔබට නිවන් සුව පතන්නෙමු. 2025 මාර්තු 31 වන දින JMDP කරුණාරත්න කපිටන් විධායක අධිකාරී 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව. නිමේෂන් මරුහාගියේ අවුභූමියේ ගංගා සොයුරානනේ ඔබ මරුණානේ කුසුමක් වෙලා ඔබ තිබුණා අඳුලක් වෙලා ඔබ අඬවන්නමා හිරු නැගෙන මොහොතේ හිරු බැස යන මොහොතේ අප ඔබ සදවා සිහිපත් කරන්නෙමු.